තව අවුරුදු 100කින් අද වගේම දවසක් එනවා. එදාට බණ කියන මමත් බණ අහන ඔබත් කොහෙද ඉන්නේ? අපි නෑ මේකනේ. එදාට අපි කවුරුවත් මෙතන නෑ. එක්කෝ එදාට ඔබත් මමත් මේකේ පස් ගොඩක් වෙලා ඉඳි. එක්කෝ එදාට ඔබත් මමත් මේකේ අලු ගොඩක් වෙලා ඉඳි. මැරිලා ගියන් පස්සේ ওই ජීවත් වෙලා ඉන්න කාලේ අපි රණ්ඩු වෙනවා, ඔට්ටු වෙනවා, දේවල් තමන්ගේ කරගන්න දුක් වෙනවා, ඉඩම් ටික පරිස්සම් කරගන්න රණ්ඩු වෙනවා, රණ්ඩු වෙවි කියනවා මේ ඉඩම පරිස්සම් කරගන්න මහන්සි වෙන්නේ මම වෙනුවෙන් මගේ ඊළඟ පරම්පරාවට. කොච්චර කැප වුණත් කොච්චර මහන්සි වුණත් මතක තියාගන්න මැරිලා ගිහිල්ලා උපරිම අවුරුද්දයි. හරිද? අවුරුදු 100කින් කිසිම කතාවක් ඔබ ගැන මම ගැන නැති වෙයි මේකේ. ඔබ මැරිච්ච දවසට මේ මිනිස්සු ළඟම ඉන්න පිරිස දවසේ වැළපෙයි. හැබැයි දෙවෙනි දවසේ අඬනවද පළවෙනි දවසේ තරම්? නෑ. තුන්වෙනි දවසේ දෙවෙනි දවසේ තරම් අඬන්නේ නෑ. 7 දවස් එනකන් අඬ වැළපි ඉඳි. හැබැයි ඊට පස්සේ 7 දවසේ පින්කම කරන් පස්සේ ඉඳලා හිටලා අඬයි වැළපෙයි නේ. හැබැයි ඒ හැටි එකක් නෑ. 3 මාසේ යනකන් සමහර විට අඬ ඉඳි කොච්චරම ළඟ බැඳීමක් තිබුණා. වැළපි ඉඳි 3 මාසේ දානෙත් දෙයි. ඊට පස්සේ විටින් විට මතක් වුණොත් අඬයි වැළපේ. අවුරුද්දේ දානේ දුන්නම් පස්සේ අවුරුද්දේ පින්කම කරන් පස්සේ අවුරුද්දක් යද්දී ඔබ ගැන මම ගැන මේකේ කතා කරන්න කෙනෙක් නැති වෙයි. එදාට අවුරුද්දේ පින්කම කරાવી සමහර විට. උපරිම එතනින් නවතී. එදායින් පස්සේ මතක තියාගන්න ඔබ මැරිලා අවුරුද්දකින් පස්සේ උපරිම ගෙදර කබඩ් එක උඩ ෆොටෝ එකක් විදිහට ඔබ ඉඳීවි. ඒ පින්තූරයට මල් මාලයක් තියේවි. ඒ මල් මාලේ පර වෙලා යන දවස වෙනකන් තියේවි. ඔය පින්තූරයට වදින දූවිලි ටිකක් පිහදාන්න කෙනෙක් නැහැ.